ආයුබෝවන් ළමයි 6 ශ්‍රේණියේ දුරදරුවන් සඳහා මම තොරතුරු හෝ සංනිවේදන තාක්ෂණ විෂයේ පාඩම් මාලාවේ පළවෙනි පාඩමේ අනුමාතෘකාවක් තමයි මම අද අරගෙන ආවේ. බලමු දේ මොකක්ද කියලා. පළවෙනි පාඩම තමයි පරිගණකයේ වැදගත්කම. Importance of computers. පළවෙනි පාඩමේ අනුමාතෘකාව තමයි පරිගණකයේ කාර්යය. Functions of a computer. පරිගණකයක මූලික කාර්ය වන්නේ දත්ත ඇතුළත් කිරීම. දත්ත සැකසීම හා එම සැකසූ දත්ත එහෙම නැත්නම් තොරතුරු කියලා කියනවා. පිටතට ලබා දීම වේ. The basic functions of a computer are entering data, processing them and producing processed data information. මේ අපි කතා කරේ පරිගණකයේ කාර්ය කියන්නේ මොකක්ද කියන. අපිට මෙහෙමත් හඳුනන්න. පරිගණකයේ ප්‍රධාන කාර්යයන් හතරක් ලෙස හඳුන්වන්න පුළුවන්. තුනක් තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ. හතරක් ලෙස හඳුන්වන්න පුළුවන්. දැන් පහක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. පළවෙනි එක තමයි ආදානය. දත්ත ආදානය කරන එක. අපි ඒකට කියනවා ඉන්පුට් කියලා. දෙවෙනි එක තමයි දත්ත සැකසීම. අපි ඒකට කියනවා ප්‍රොසෙසින් කියලා. තුන්වෙනි එක තමයි දත්ත ප්‍රතිදානය. අපි ඒකට කියනවා අවුට්පුට් කියලා. සහ දත්ත ගබඩා කිරීම. ස්ටෝරේජ්. මෙම ක්‍රියාවලිය හතර හරහා පරිගණක ක්‍රියාවලිය හතර හරහා පරිගණකය දත්ත තොරතුරු බවට පත් කරනවා. මීට අමතරව පරිගණකය පාලනය කිරීම අපි කියනවා controlled. තවත් අත්‍යවශ්‍ය කාර්යයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. හරිද? අපි ප්‍රධාන වශයෙන් දත්ත ආදානය, සැකසීම සහ ප්‍රතිදානය කියන තුන ගැන කතා කරලා බලමු. දත්ත ආදානය අපි ඒකට කියනවා input කියලා. දත්ත සැකසීම process. දත්ත ප්‍රතිදානය output. මේ දත්ත ආදානය කියන්නේ මොකක්ද? දත්ත ආදානය කියන්නේ පරිගණකයට දත්ත එවනම් data ඇතුළත් කරන එකට. උදාහරණයක් කීබෝඩ් එක. තව ගන්න පුළුවන් mouse එක. මම මේ පෙන්නලා තියෙන කීබෝඩ් එක mouse එක. කීබෝඩ් එකෙන් ටයිප් කරනවා අකුරු. mouse එකෙන් කරන්නේ ක්ලික් කරනවා. ඊළඟට process කියන්නේ සැකසීම. ඇතුළත් කළ දත්ත පරිගණකය විසින් සැකසීම සිද්ධ කරනවා. අපිට උදාහරණයක් ගත්තොත් ගණනයක් ඒ කියන්නේ calculation එක කරන එක තමයි අපි සැකසීම විදියට ගන්න පුළුවන්. ඒකට උදාහරණය තමයි CPU එක. සැකසීම සිද්ධ කරන්නේ CPU එක හරහා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ප්‍රතිදානය. ප්‍රතිදානය කියන්නේ output එක. ඒකෙදි සැකසූ දත්ත එමනම් ප්‍රතිඵල යූසර්ට ලබා දීම සිද්ධ කරන්නේ මෙන්න මේ කියන මොනිටරේ printer එක හරහා. මොනිටරේ නම් ඩිස්ප්ලේ කරනවා අපි අපේ අවසාන ප්‍රතිඵලය. printer එකෙන් print කරනවා. ඔක තමයි සිද්ධ කරන්නේ ප්‍රතිදානයේදී. හරිද? අපි තව දුරට බලමුකෝ. input ආදානය. data and instructions. දත්ත සහ උපදෙස්. process data. දත්ත සැකසීම. output ප්‍රතිදානය. output එකට අපි කියන ප්‍රතිදානය. ඒකට information තොරතුරු. දත්ත ආදානය input නේ. පරිශීලකයා විසින් ලබා දෙන දත්ත එමනම් data
පරිශීලකයා විසින් ලබා දෙන දත්ත. දත්ත වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ data. සහ උපදෙස්. උපදෙස් වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ instructions. instruction යතුරු පුවරුව. යතුරු පුවරුව කියන්නේ කීබෝඩ් එකට. යතුරු පුවරුව කියනවා යතුරු පුවරුව කියලා ඉංග්‍රීසියෙන් කියන කීබෝඩ් එකට. සහ මූසිකය. මූසිකයට අපි කියනවා මවුස් එක කියලා. වැනි ආදාන උපාංග. එතකොට ඉන්පුට් එකට ආදාන උපාංග තමයි මූසිකයයි යතුරු පුවරුවයි. ඒ කියන්නේ කීබෝඩ් එක සහ මවුස් එක. මගෙන් තමයි ආදාන උපාංගල මගෙන් තමයි ලබා දෙන්නේ මේ දත්ත. දෙවෙනි එක තමයි processing. processing කියනවා දත්ත සැකසීම. ලබාගත් දත්ත මධ්‍ය සැලසුම් ඒකකය. මධ්‍ය සැලසුම් ඒකකය කියන්නේ CPU එකට. මගෙන් තොරතුරු අපි ඒකට කියන තොරතුරු වලට කියන information බවට පත් කිරීම මෙහිදී කිරීම සිදු කරනවා. මෙහිදී ගණිතමය සහ තාර්කික මෙහෙයුම් සිදු වෙනවා. ඊළඟ ප්‍රතිදානය. ප්‍රතිදානය කියන්නේ output එක. ඒක ගැන කතා කරොත් සකස් කළ දත්ත එමෙන්න තොරතුරු මොනිටර් එක. මොනිටරය හරහා මුද්‍රණ යන්ත්‍රයක් හරහා ඒ කියන්නේ printer එක මුද්‍රණ යන්ත්‍රයට අපි කියන ඉංග්‍රීසි printer කියලා. printer එකක් කරා වැනි ප්‍රතිදාන උපාංග හරහා පරිශීලකයාට පෙන්වීම සිද්ධ කරනවා. තව ගත්තා අපි මේ කාර්යයන් විදිහට දත්ත ගබඩා කිරීම. අපි ඒකට ඉංග්‍රීසියෙන් කිව්ව storage. storage කියන්නේ සැකසූ තොරතුරු සහ අමු දත්ත අනාගත ප්‍රයෝජනය සඳහා hard disk එකක් hard disk එකක් එහෙම නැත්නම් SSD වැනි උපාංගවල තැන්පත් කර තබා ගැනීම සිද්ධ කරනවා. හරිද? ඒක තමයි දත්ත ගබඩා කිරීම. අපි ඔයිට අමතරව කතා කරොත් පරිගණකයේ භාවිතයන් ගැන. use of computer කියලා කියනවා. ලේඛන සකස් කරන්න අපි පරිගණකයේ භාවිත කරනවා. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන typing documents සඳහා. අපිට යම්කිසි ලේඛනයක් සකස් කරගන්න ඕන වුණාම අපි පරිගණකයේ තමයි භාවිත කරන්නේ. අද නවීන ලෝකේ නම් බොහෝ වෙලාවට භාවිත වෙන්නේ ලේඛනයක් සකස් කරගන්න කම්පියුටරේ. එහෙම නැත්නම් ලැප්ටොප් එක. අන්තර්ජාල භාවිතය using internet. අන්තර්ජාලය භාවිත වෙනවා අපිට යම්කිසි තොරතුරක් වැදගත් තොරතුරක් සොයා ගැනීම සඳහා අපිට ඉන්ටර්නෙට් එක නිතර යූස් වෙනවා. ඊළඟට ඉන්ටර්නෙට් එක නිතර යූස් වෙන හින්දා ඒතකොට පරිගණකය කොහොමද භාවිත වෙන්නේ? පරිගණකයෙන් මේක ඉන්ටර්නෙට් යූස් කරන්නේ. ඊළඟට චිත්‍රපට නැරඹීම සහ ගීත ඇසීම. අපි ඉංග්‍රීසියෙන් කියන entertainment සඳහා මේ කියන පරිගණකය භාවිත වෙනවා. අපිට චිත්‍රපටයක් බලන්න ඕන නම් චිත්‍රපටයක් බලන්නේ පරිගණකේ. අද තාක්ෂණයේ නම් ස්මාර්ට්ෆෝන් එකකින් උනත් බලන්න පුළුවන්. ඊළඟට විද්‍යුත් තැපැල් ඊමේල් යැවීම සඳහා පරිගණකය භාවිත වෙනවා. පරිගණකයෙන් තමයි ඊමේල් එකක් වුණත් අපි යවන්නේ. ගණනය කිරීම සහ දත්ත විශ්ලේෂණය කිරීම එකතු කරන්න අඩු කරන්න ඉක්මනින් කාර්ය පහසු කර ගැනීම සඳහා අපිට පරිගණකය භාවිත කරන්න පුළුවන්. දත්ත විශ්ලේෂණය කරන්න මේ වගේ වලට අපිට පරිගණක ඉක්මනින්ම භාවිත කරන්න පුළුවන්. හරිද? මම යනවා කැල්කියුලේටර් කියන එකට. මම මුලින්ම කරන්නේ මවුස් එකකින්. හරිද? එතකොට පළවෙනිම කාර්යය තමයි ඉන්පුට්. ඉන්පුට් කියන්නේ ආදානය. එතකොට ආදානයක් කියන්නේ දත්ත ඇතුළත් කරනවා. මම
පළවෙනි මවුස් එකේ කර්සර් එක අරන් යනවා එකේ ඉලක්කම තියෙන තැනට ක්ලික් කරනවා. ඊට පස්සේ මම ආයේ 4 ක්ලික් කරනවා. ඊට පස්සේ මම මේකේ කර්සර් එක අරන් යනවා ප්ලස් ලකුණ මේ එකතු කිරීමේ ලකුණ ළඟට ආයි එතන තියෙන ක්ලික් කරනවා. ඊට පස්සේ මම එක ළඟට අරන් යනවා 5 ළඟට අරන් යනවා. ඊට පස්සේ මේ සමාන ලකුණ යොදනවා. අවසානයේ එකතු වෙලා 14 15 එකතු වෙලා අවසාන ෆයිනල් ආන්සර් එක අපිට ඇවිල්ලා තියෙනවා. එතකොට මුලින්ම මම මවුස් එකෙන් කරේ ආදානය කියන්නේ ඉන්පුට් දත්ත ඇතුළත් කරා. ඊට පස්සේ process එක සිද්ධ වෙන්නේ කියන්නේ සැකසීම සිද්ධ වෙන්නේ CPU එක හරහා. අපිට ඒක යාලා කරලා දෙනවා. ප්‍රතිදානයේ output එක මේ තියෙන අවසාන output එක අපිට යාලා ලබා දෙනවා මොනිටර් එක හරහා. මේ තියෙන මොනිටර් එක හරහා ලබා දුන්නේ අවසාන output එක. හරිද? මම ඔය අවසාන output එක ගත්තේ මුලින්ම යොදාගත්තේ ආදානයේ විදියට මවුස් එක. අපි දැන් බලමු කීබෝඩ් එක. කීබෝඩ් එක ආධාරයෙන් කොහොමද මේ කියන ක්‍රියාවන් සිද්ධ වෙන්නේ කියලා. මම ඔන්න කීබෝඩ් එකේ ක්ලික් කරනවා 1. ඊට පස්සේ 3. පස් ලකුණ ඔබන්නේ අපිට කීබෝඩ් එකේ ඒ කියන්නේ ධන ලකුණ තියෙන උඩින්නේ. ධන ලකුණට යටින් සමාන ලකුණ. ඒ හින්දා උඩ එකක් අපි උඩින් තියෙන එකක් ඔබනකොට මේ ක්ලික් කරනකොට අපි කරන්නේ shift එක ඔබාගෙන ප්ලස් ලකුණ දාන්න. අන්න ධන ලකුණ ආවා. හරිද? ඊට පස්සේ මම ආයි ගන්නවා 16. හරිද? 1යි 6යි කීබෝඩ් එකෙන් ටයිප් කරා. ඊට පස්සේ සමාන ලකුණු. ඔන්න සමාන ලකුණු. අන්න අවසාන උත්තරය ආව 29යි. 13යි 16 එකතු කරාම 29යි කියලා අවසාන උත්තරය. එතකොට ආදානය ඒ කියන්නේ ඉන්පුට් එක විදියට මම ගත්තේ මොකද්ද? කීබෝඩ් එක භාවිතයෙන් තමයි අංක දත්ත එහෙම අංක ඇතුළත් කරේ. ඊට පස්සේ CPU එකෙන් තමයි ඉතුරු කාර්ය දත්ත සැකසුවේ. ඊට පස්සේ අවසාන output එක විදියට ප්‍රතිදානය ඒ කියන්නේ output කියන ප්‍රතිදානයෙන් දෙත මොනිටර් එකේ පෙන්නුවා අපිට අවසාන output එක. අවසාන උත්තරේ. හරිද? හරි. අපි ආයම් question වලට මේ පාඩමට අදාළව question වගේ ඒ ප්‍රශ්න මොනවද කියලා බලන්න අපි මම මේ පාඩමට අදාළව පරිගණකයේ කාර්යයන් කියන පාඩමට අදාළව හැදුවා ප්‍රශ්න වගයක්. ඒ කියන්නේ අද කතා කරපු ටිකෙන් ප්‍රශ්න වගයක් හැදුවා. MCQ ප්‍රශ්න ටික. බලමු දේ මොනවද කියලා ඒ ප්‍රශ්න මොනවද කියලා. පළවෙනි ප්‍රශ්නේ තමයි පරිගණකයක් කියන්නේ කුමක්ද? පරිගණකයක් කියන්නේ මොකක්ද කියන එක. මම දීලා තියෙන පළවෙනි ආන්සර් එක විදියට විද්‍යුත් උපකරණය. විද්‍යුත් උපකරණය. ඒ කියන්නේ කරන්ට් එකෙන් දුවන උපකරණය. ඊළඟට යාන්ත්‍රික උපකරණය. අතින් ක්‍රියා කරන උපකරණය. තමයි අත් වලින් ක්‍රියා කරන උපකරණය. කිසිවක් නොවේ. කිසිවක් නොවේ නම් උත්තරේ වැරදි. අපිට වැඩි සම්භාවිතාවක් දෙන්න පුළුවන් විද්‍යුත් උපකරණයක් කියන එකට පරිගණකය. විදුලියෙන් ක්‍රියාත්මක වෙන්නේ ඒ හින්දා විද්‍යුත් උපකරණයක් කියන එක කියන්න පුළුවන්. අපි ওই ප්‍රශ්නෙම මම ඉංග්‍රීසියෙන් දැම්මා what is a computer? එතකොට මොකක්ද දෙන්නේ? ඒක විදුලි උපකරණයනේ electronic device. electronic device. අනිත් උත්තර mechanical device, manual device, none. හරිද?
ඊළඟට දෙවෙනි ක්වෙස්චන් එක තමයි ඉන්පුට්. ඉන්පුට් කියන්නේ ආදානය කියන්නේ කුමක්ද කියන්නේ. කුමක්ද? ආදානය කියන්නේ කුමක්ද? පළවෙනි ආන්සර් එක දීලා තියෙනවා මම ප්‍රතිදානය. දෙවෙනි එක දත්ත ඇතුළත් කිරීම. 3 මුද්‍රණය කිරීම. 4 සුරැකීම. ප්‍රතිදානයට කියන්නේ අවුට්පුට් එක. ඒ හින්දා ඒක ගන්න බෑ. ඊළඟට දත්ත ඇතුළත් කිරීම. ඒක ගන්න පුළුවන්. මොකද ආදානය කියන්නේ එම නැත්නම් ඉන්පුට් කියන්නේ දත්ත ඇතුළත් කිරීම. හරිද? පරිගණකයට දත්ත ඇතුළත් කිරීමට අපි කියන ඉන්පුට්. එහෙම නැත්නම් ආදානය. මුද්‍රණය කිරීම ගන්න බෑ. මුද්‍රණය කිරීම ගන්න වෙන්නේ අවසාන අවුට්පුට් එකනේ. ඒකින්ද ඒක ගන්න බෑ ඉන්පුට් එක. සුරැකීම ගන්නත් බෑ. ආන්සර් එක වෙන්නේ දත්ත ඇතුළත් කිරීම. මේක ඉංග්‍රීසියෙන් කිව්වොත් what is input? What is input? මොකද ආන්සර් එක? entering data. data ඇතුළත් කිරීම. හරි. ඒ කියන්නේ දත්ත ඇතුළත් කිරීම. output එක ගන්න බෑ, printing ගන්න බෑ, saving ගන්න බෑ. පස්සේ තුන්වෙනි ප්‍රශ්න තමයි CPU යනු කුමක්ද? CPU එක කියන්නේ මොකක්ද කියන එක. පළවෙනි ආන්සර් එක මම දීලා තියෙනවා පරිගණකයේ මොළය. දෙවෙනි එක විදියට ආදාන උපකරණයක්. තුන්වෙනි එක විදියට මම දීලා තියෙන ප්‍රතිදාන උපකරණයක්. 4 ගබඩා කිරීම. CPU එක සිද්ධ කරන්නේ CPU එක කියන්නේම පරිගණකයේ මොළය. ඒක තමයි ආන්සර් එක. පරිගණකයේ මොළය තමයි CPU එක කියන්නේ. ආදාන උපකරණයක් නෙමෙයි CPU එක කියන්නේ. ප්‍රතිදාන උපකරණයකුත් නෙමෙයි. ආදාන උපකරණ මවුස් එකයි කීබෝඩ් එකයි. ප්‍රතිදාන උපකරණ වෙන්නේ මොනිටර් එකයි printer එකයි. ගබඩා කිරීම කියන්නේ ස්ටෝරේජ් ඒකටත් නෙමෙයි. එහෙනම් පරිගණකයේ මොළය තමයි CPU එක කියලා කියන්නේ. What is CPU? Brain of the computer. ඒක තමයි ආන්සර් එක. Input device නෙවෙයි ආන්සර් එක. Output device උත් නෙවෙයි. Storage උත් නෙවෙයි. මොනිටර් එක කියන්නේ කුමක්ද කියලා තමයි හතරවෙනි ප්‍රශ්නේ විදියට මම අහලා තියෙන්නේ. ඒ පළවෙනි ආන්සර් එක තමයි ආදාන. දෙවෙනි ආන්සර් එක ප්‍රතිදානය. තුන්වෙනි ආන්සර් එක සැකසීම. හතරවෙනි ආන්සර් එක පාලනය. මොනිටර් එක කුමක්ද? මොනිටර් එක මොකක්ද? ඒක මොන උපාංගයක්ද? ආදානද ප්‍රතිදානද සැකසීමක්ද මොකක්ද? ප්‍රතිදානය. අවසාන ෆයිනල් ආන්සර් එක බලන්න තියෙන මොකකින්ද? මොනිටරේ. එකතු කළා අවසාන උත්තරේ, ඒ කියන්නේ අවසාන අවුට්පුට් එක බලන්න තියෙන්නේ මොනිටරේ. ඒ ඉන්නේ එක ප්‍රතිදානය. එහෙනම් ආදාන නෙමෙයි, සැකසීම නෙමෙයි, පාලනය නෙමෙයි. ආන්සර් එක B. ආන්සර් B ප්‍රතිදානය. What is monitor? What is a monitor? Input, output, process, control. ආන්සර් එක මොකද? output. input නෙමෙයි. input කියන්නේ ආදානය කන්නේ. process කියන්නේ සකසන්නේ නැහැ මොනිටරේ. control නැහැ. එහෙනම් output එක තමයි මොනිටරෙන් ලබා දෙන්නේ. එක කුමක්ද? කීබෝඩ් එක කුමක්ද? කීබෝඩ් එක මොකකටද අදාළ වෙන්නේ? ප්‍රතිදාන උපාංගයක්ද? ආදාන උපාංගයක්ද? ගබඩා කිරීමක්ද සිදු කරන CPU එකද? කීබෝඩ් එක ආදාන උපාංගයක්. ඒ කියන්නේ ඉන්පුට් එකක් විදිහට තමයි අපි භාවිත කරන්නේ. ඒ හින්දා ආන්සර් B ආදාන.
What is a keyboard? Answer එක input. Output නෙවෙයි, storage නෙවෙයි, CPU එක නෙවෙයි. හරිද? input. keyboard එක input. අපි මෙහෙම කතා. mouse එක කියන්නේ ආදාන උපකරණයක්. ඒ කියන්නේ input උපකරණයක්. හරිද? printer එක. printer එක කියන්නේ ප්‍රතිදාන උපකරණයක්. හරිද? ස්පීකර් එක ප්‍රතිදාන උපකරණයක්. ස්කෑනර් එක ආදාන උපකරණයක්. CPU එක කියන්නේ සැකසීමනේ සිද්ධ කරන්නේ. process එකනේ. CPU එක කියන්නේ process එක. ඊට පස්සේ IPO චක්‍රය කියන්නේ I වලින් කියන්නේ input එකනේ. ඒ හින්දා ආදාන. plus process එකට අපි කියන්නේ සැකසීම plus O වලින් කියන්නේ output එක. ඒ හින්දා ප්‍රතිදානය. ආදානය, සැකසීම, ප්‍රතිදානය. data කියන්නේ අමු දත්ත කියන අදහස. information කියන්නේ සැකසූ දත්ත. එහෙම නැත්නම් තොරතුරු. ALU කියන්නේ ගණනය කිරීමේ ඒකකය. CU කියන්නේ පාලන ඒකකය. hard disk ගබඩා කිරීම. ගබඩා කිරීම සිද්ධ කරන්නේ hard disk එකේ. ඊළඟට RAM එක කියන්නේ මතකය. output device එක තමයි monitor එක. input device එක keyboard එක. processing එකට CPU එක ගන්න පුළුවන්. අපි ඔය ඔක්කොම ඉංග්‍රීසියෙන් බලමු. mouse එකට input device එක, printer එක output device එක, speaker එක output device එක, scanner එක input device එක, CPU එක processing එක, IPO cycle input process output, data raw factors, information process data, ALU arithmetic calculation එක, CU control unit, hard disk storage device, RAM memory, input device monitor, output device monitor, input device keyboard, processing CPU. output device එක තමයි monitor එක, input device එක තමයි keyboard එක, processing එක තමයි CPU එක. භාවිත කරන්නේ මුද්‍රණය කිරීම සඳහා. mouse එක භාවිත කරන්නේ පෙන්වීම සඳහා. pointing කියලා කියනවා. keyboard භාවිත කරන්නේ type කිරීම සඳහා. CPU full form unit නෙමෙයි. CPU full form ඒ කියන්නේ central processing unit. IPO නිවැරදි අනුපිළිවෙල input process output. Printer is used for printing. Mouse is used for typing. CPU full form Central Processing Unit. IPO correct order input process out. හරිද? ඔය ටික තමයි කාර්යභාරයෙන් යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? ප්‍රධාන වශයෙන් කාර්යයන් තුන මතක තියාගන්න. input process output.
ආදාන ප්‍රතිදාන. ආදාන සැකසීම ප්‍රතිදාන. ආදාන සැකසීම ප්‍රතිදාන. input process output. හරි. අදට ලෙසන් එක එච්චරයි. අදට මම මෙතනින් නවත්වනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. Thank you.